වැඩක් කරන්න පටන් ගත්තාම මුලින්ම සිද්ධ වෙන්නේ මොකද්ද? අනිවාර්යෙන් මේ වැඩේ විනාශ වෙන වැඩක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැඩේට බාධා වෙනවා. එහෙම වුණාම ඔයා මොකද කරන්නේ? වැඩක් කරන්න පටන් ගන්නකොට බාධාවක් එනවා. මොකද කරන්නේ? ඔන්න ඔය දමල ගහලා යනවනේ. ගොඩක් අය වැඩේ තමයි කරන්නේ. ඔව් දමල ගහලා යන්නේ. හැබැයි ඒ අවස්ථාවේදී විතරක්. දමල ගහලා ගිහිල්ලා ආයම තවක් එන්න. ඇවිල්ලා වැඩේ පටන් ගන්න. කරගෙන කියලා බලන්න. තව මොකක් හරි බාධාවක් එනවා හිතුවතුනි. අනිවාර්යෙන් බාධාවක් එනවා. ඒක තමන් තුළින් එන්නත් පුළුවන්. තමන්ගේ ඇතුළින් එන්නත් පුළුවන්. කම්මැලිකම වගේ මොකක් හරි දෙයක්. එහෙම නැත්නම් එළියෙන් එන බාධාවක් වෙන්න පුළුවන්. ආයෙත් දමල ගහලා යන්න. මම මේ කතාව මුලින්ම කියලා දෙනවා. මට කියන්න ඕන උනේ වැඩක් කරන්න පටන් ගන්නකොට මේ බාධාවක් එනවයි කියන එක. මේක බලාපොරොත්තු වෙන්න. අපි එහෙම නෙවෙයි. අපි වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ හරි මම මේක ලස්සනට ප්ලෑන් කරලා තියෙන්නේ. මම මේක නියමට ප්ලෑන් කරලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මට ලස්සනට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. මගේ ටාගට් එක අචීව් කරගන්න. එහෙම වෙන්නේ නැහැ. ඔයා කොච්චර ලස්සනට ප්ලෑන් කරත් ඔයා කොච්චර හොඳට ප්ලෑන් කරත් ඔයා නොහිතන ආකාරයේ අභියෝගයකට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකකට දෙකකට තුනකට විතර. මේ සමහරට 100 ගණනකට මුහුණ දෙන්න වෙයි. හොඳම වැඩේ තමයි ඒ වෙලාවට වැඩේ පුට්ටක් පෝස්ට් කරලා ආයෙ වැඩේ පටන් ගන්න බලන්න. මේ වගේ දෙතුන් වතාවක් විතරක් නෙමෙයි. ඔය හම්බෙන හැම අභියෝගයකදීම හම්බෙන හැම බාධාකදීම තමන්ගේ අරමුණ අතාරින්න නැතුව ක්‍රමවේදය වෙනස් කරමින් ඒ අදාළ අරමුණට යන්න උත්සාහ කරන එක තමයි අපි කරන්න ඕන. මේ මහා බර වචන දාලා කිව්වට මේක හරි සරල කාරණයක්. වැඩක් කරන්න පටන් ගන්නවා නම් බාධා බලාපොරොත්තු වෙන්න. බාධාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බාධාව ඔයා වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් බාධාවක් බලාපොරොත්තු වෙන්න. බාධාවක් ආපු ගමන් දමල ගහලා ඉන්නලා යන්න. ආයෙත් ඒ වැඩේ පටන් ගන්න. දිගින් දිගට මේක කරන්න. අනිවාර්යෙන් හරියට යනවා.